සුබ දවසක් ඔයාලා හැමෝටම හැපි සෝල් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔෆිස් දවසක් නිසා උදේම මට කුරුණෑගල යන්න වුණා. ඒ අතරතුර ගත්ත පුංචි වීඩියෝස් ටිකක් මගේ පළවෙනි YouTube blog එක විදිහට මම අද ගේනවා. ඉතින් මම අද කුරුණෑගල ගියයි කියලා ඔයාලට කිව්වේ නැහනේ. මං ඇත්තටම කුරුණෑගල ගියේ මගේ ඔෆිස් එකේ විශේෂ වැඩක් තිබ්බ නිසා. මම මුලින්ම ගියේ කුරුණෑගල ටාකෝ බෙල් එකට. ටාකෝ බෙල් එක ඇතුළට ගියාම දැනෙන හැඟීම නම් පුදුමාකාර නිදහසක්. ඒක මට නම් වචනෙන් විස්තර කරන්න බැරි තරම් පුදුමාකාර සැහැල්ලුවක් තමයි දැනෙන්නේ. YouTube channel එකක් පටන් ගන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. ඉතින් මට අද ගොඩාක් සතුටු දවසක්. ඒ ආශාවත් මං ඉෂ්ට කරගත්තා. ආපසු එන ගමනේදී මම කුරුණෑගල ටවුන් එකට පේන ලස්සනම view එක බලන්න තමයි ඊළඟට ලෑස්ති වුණේ. එදා බහෙබර කාලගුණයක් තිබුණත් අතුගල වෙහෙරේ ලස්සන නම් හැමදාම වගේ ටවුන් එකට ලස්සනටම පෙවුණා. ගමන ටිකක් දුෂ්කරයි කියලා හිතන නිසා මම අද මෙතනට ගියේ නැහැ. ඊට පස්සේ මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා තියෙන වැඩ ටික ඉවර කරලා තේ එකක් බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ පළවෙනි YouTube vlog එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. තේ එකත් හදාගෙනම මම ආවේ මගේ රූම් එකට. අපේ ජීවිතවල අපි හැමෝම ආස දේවල් තියෙනවනේ. ඒ වගේ මම තවත් ගොඩක් ආස දෙයක් තමයි පොත් කියවන එක. යුනිවර්සිටි ඉන්න කාලේ පොත් ගොඩක් කියෙව්වා. ඒත් යුනිවර්සිටි අවුට් වෙලා ජොබ් එකට ගියාම ෆැමිලි එකේ දේවල් එක්ක පහුගිය ටිකේ ගොඩක් බිසි වුණා. පොත් කියවන්න තරම් මානසික නිදහසක් ඇත්තටම මට තිබුණ නැහැ. ඒත් අලුතින් ඒ පුරුද්ද පටන් ගන්න ඕනි කියලා මටම හිතුණා. මං අද කියවන පොත තමයි පියාසර සමය. චන්ද්‍රරත්න බණ්ඩාර සර්ගේ තමයි ඒ පොත 2025 වසරේ විශිෂ්ට සම්මාන හම්බෙච්ච පොතක්. ඔයත් මේ පොත කියවලා නැත්නම් ඇත්තටම අරගෙන කියවන්න ඕනෙම පොතක් කියලා මම හිතනවා. ඉතින් ජීවිතේ සමහර කාල එනවා අපි කරගෙන ආපු හොඳ දේවල් අපට අතරමඟ නතර කරලා දාන්න වෙන. ඒත් අපි ඒ කාලය කොහොම හරි ඉවසගෙන ඉඳලා ආයි ඒ දේවල් අලුතෙන් පටන් ගන්නෙ කොහොමද කියලා දවසින් දවස මොහොතින් මොහොත අපි හිතන්න ඕනි. හිතුවොත් තමයි අපිට ඒ දේ ගොඩනගා ගන්න පුළුවන්. අපි ගාව තියෙන හොඳ පුරුද්දක් වුණත්, අපි ගාව තියෙන නරක පුරුද්දක් වුණත් අපේ ජීවිතයට යහපත් විදිහට හසුරව ගන්න අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ දේ හරහා. ඉතින් මම හිතුවා මට නැති වෙච්ච, මට අතපසු වෙච්ච දේවල් මං ආයිත් අලුතින් පටන් ගන්නවා. මට පුළුවන් කාලයක් මගේ උපරිම ශක්තියෙන් මම මේ දේවල් කරගෙන යනවා. පළවෙනි YouTube blog එක නිසා හිතේ පුංචි බයකුත් තියෙනවා. ඒත් ලස්සන වීඩියෝ ගොඩක් අරගෙන ඉස්සරහට මං ඔයාලත් එක්ක රැඳිලා ඉන්න බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. Happy Soul YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.